හෙළවෙද කමේ නූතන සම්ප්‍රාප්තිය ආයු බොහෝ වේවා සුබ දවසක් වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සතුව තිබෙනවා නම් දේපලක්. මේ දේපලෙන් හම්බ වෙන දේවල් මේ ලාභය ඔබට ගණනය කරන්නට පුළුවන්. ඔබ වෘත්තියක නියැලෙනා නම් ඔන්න ඒයින් ලබන ලාභය ඔබට ගණනය කරන්නට පුළුවන්. හැබැයි නිරෝගීකම කියන සම්පතේ ඔබ ලබන ලාභය ඔබට ගණනය කරන්න බෑ මුදල් වලින්වත් අන් කිසිම ආකාරයකින්. ඉතින් මේ නිරෝගීකම කියන දෙයට හරස් කපන කොඳුයට පෙළ ආශ්‍රිත රෝග සම්බන්ධයෙන් තමයි අද දවසේදී වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහලෙන් අපි කතා කරන්නේ. ඒ සම්බන්ධයෙන් කතා කරන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා දේශීය පාරම්පරික වෛද්‍ය MBM රමේෂ් මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඉතින් වෛද්‍යතුමනි මම මුලින්ම දැනගන්න කැමතියි ඇත්තටම මේ කොඳුයට පෙළ ආශ්‍රිත රෝග කියලා කියන්නේ මොනවද වෛද්‍යතුමනි? ඔව් ඇත්තටම අපගේ ප්‍රධාන ඉන්ද්‍රිය මොලේ හැරුණාම එතනින් පල්ලෙහාට ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කොඳුයට පේළිය මත. ඒ කියන්නේ අපි ඇවිදින එක, බරක් වෙසෙව්වොත්, වැඩක් කරන එක, අත්පාවල ක්‍රියාකාරීත්වය මේ හැම දෙයක්ම කොඳුයට පේළිය ආශ්‍රිතව සම්බන්ධයක් තියෙනවා. ඒතර යම් හේකින් මේ කොඳුයට පේළිය යම් ආබාධයක් ඇති වුණොත් එතනින් පල්ලෙහාට සිදුවෙන ක්‍රියාවලිය අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම ඇන හිටින්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් මේ කොඳුයට පෙළ ආශ්‍රිත රෝග ගැන කතා කරනකොට සමාජයේ වැඩියෙන් කතා බහට ලක් වෙන දෙයක් තමයි මේ සයිටිකා කියලා කියන්නේ. හැබැයි දැන් දේශීය වෛද්‍ය කලාව ඇතුළේ අපි මේ සයිටිකා රෝගය කියන දේත් එක්ක අපි ලොකුවට සම්බන්ධ වෙන්නේ නැහැ මේ වචනේත් එක්ක. ඇත්තටම සයිටිකා කියලා කියන්නේ මොකක්ද? ඔව් ඇත්තටම මේ අපේ වෙදකම අනුව සයිටිකා කියලා රෝගයක් නැහැ. මොකද මේ අපි ඇත්තටම කරලා තියෙන දැන් කොඳුයට පේළියේ කෙළවරින් යනවා මේ ස්නායු දෙකක් කකුල් දෙක දිහා පල්ලෙහාට අපි ඒකට කියනවා බටහිර ක්‍රමයට සයිටික් නර්ව් එක. ඉතින් මේ සයිටික් නර්ව් එක යම් හේකින් තෙරපීමක් ඇති වුණොත් යම් හේකින් ඒ සයිටික් නර්ව් එකේ ක්‍රියාකාරීත්වයට බාධාවක් ඇති වුණොත් ඒ එන වේදනාවට තමයි මේ සයිටික් පේන් එක නැත්නම් මේ සයිටික් වේදනාව නැත්නම් සයිටිකා කියලා කියන්නේ. නමුත් අපි බෙහෙත් කරනකොට සයිටිකා කියලා අඳුරගන්න රෝගීන්ට එකම විදිහට බෙහෙත් කරන්න බෑ. මොකද සයිටිකා කියලා කිව්වට අපේ ක්‍රමයට එහෙම රෝගයක් නැහැනේ. එතකොට ඒ රෝගය ඇති වෙන්න තියෙන හේතුව, ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගමුකෝ කොඳුයට පේළිය දිගේ යන කොයි ස්නායුව තෙරපුණත් ඒක යම් ආබාධයක් එනවා. හැබැයි මේ සයිටික් නර්ව් එක ප්‍රධානම ස්නායුවක් නිසා තමයි මෙතන සමාජයේ බහුලවම දකින්න තියෙන්නේ. එතකොට මේ ස්නායුව තෙරපෙන විදිහ හෝ ආබාධයට ලක් වෙන විදිහ අනුව ඒ හේතුවත් එක තමයි අපේ රෝගකාරකයා අපේ රෝගය හඳුන්වන්නේ. එතකොට එකම වේදනාව තියෙන 10 දෙනෙක් ගත්තොත් හේතු 10ක් නිසා මේක හැදෙන්න පුළුවන්. එතකොට අපි මේ බෙහෙත් කරනකොට එයාගේ රෝග මූලය හඳුනාගෙන ඒ කෙනාට ආවේනික විදිහට ප්‍රතිකාර කරන්න වෙනවා. දැන් කෙනාගෙන් කෙනාට ආවේනික විදිහට අපි මේ ප්‍රතිකාර වලට යනකොට වෛද්‍යතුමනි කොහොමද යම් පුද්ගලයෙක් මේ රෝගය හඳුනගන්නේ? මෙහෙමයි සමහරක් වෙලාවට මේ කොඳුයට පේළියේ ආබාධ නැත්නම් අපි අද කතා කරන සයිටිකා කියන රෝගී අපි බහුලවම මේකට දේශීය වෙදකමේ නම් කියනවා ගිජුලිහිණි ලෙඩේ කියලා. මොකද මේ රෝගී හැදුණු කෙනාට කොන්ද කෙලින් කරගෙන ඇවිදින්න බෑ. එතකොට ආයුර්වේදය අනුව මේ රක්ෂණ සම්මාන වෙනවා ගුඩ්‍රසි වාතය කියන එකට නැත්නම් කටි වාතය වගේ වට. නමුත් මේ පැරණි අපේ ක්‍රමයට මේකට කිව්වා ගිජුලිහිණි ලෙඩේ. මොකද ගිජුලිහිණි ඇවිදින විදිහට තමයි ඇවිදින්නේ. හැබැයි මේකේ ආරම්භයේදී සමහරක් වෙලාවට කොඳුයට පෙළේට කිසිම වේදනාවක් අමාරුවක් දැනෙන්නේ නැහැ. මුලදී සමහරක් වෙලාවට එන්නේ කකුල් වල වේදනාව. කකුල් වල හිරිය. විලුඹ ආශ්‍රිතව මස් ගොබ වේදනාව, සට්ටම් එක්ක කකුල දිගේ පල්ලැරෙන වේදනාව, කොන්ද කෙලින් කරගන්න බෑ. උදේට නැගිටලා ඇඳෙන් බහින්න අමාරුයි. ඉතින් මේ විදිහට එක එක්කෙනාට සමහර මේ රෝග ලක්ෂණ ඇතිවීම පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට එන අමාරුව අපි ප්‍රතිකාර නොකළොත් මේක ස්නායු තෙරපීම දක්වාම යන්න පුළුවන්. දැන් අපි මේකෙදි අද මම හිතන්නේ අපි කතා කරන එක හොඳයි. සාමාන්‍ය සයිටිකා කියන එක තරුණ කෙනෙකුට යම් විදිහකට වැටීමක්, පෙරලීමක්, ලිස්සලා ගිහිල්ලා වගේ දෙයකින් සාමාන්‍ය තියෙන ඩිස්ක් එකක් ස්ලිප් වෙලා ගිහලා ස්නායුව තෙරපෙන්න පුළුවන්. අපිට ඒ වගේ අවස්ථාවක මේක ක්ෂණික වෙන්නේ. හැබැයි ශරීර අභ්‍යන්තරික හේතුවක් එක්ක හැදෙනවා නම් මේක ක්‍රමානුකූලව ශරීරය තුළ වර්ධනය වෙනවා.
වෛද්‍යතුමනි දැන් ශරීර අභ්‍යන්තරය තුළ ඇති වෙන දෙයක් වෙන්න පුළුවන් කියලා කිව්වා. අනතුරකින් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියලා කිව්වා මේ කොඳු වැටපෙළ ආශ්‍රිත රෝග. ඇත්තටම කොඳු වැටපෙළ ආශ්‍රිත රෝගයක් සුව කරන්න කොච්චර විතර කාලයක් යනවද? ඒක මෙහෙමයි. අපිට ඒක අර කොඳු වැටපෙළේ ආශ්‍රිත රෝග කියපුවම එතන ගොඩක් රෝග සම්බන්ධ වෙනවා. ඒතර මේ සම්පූර්ණ මේ ඔක්කොම ලඝු කරන්න අමාරුයි. මොකද සමහරක් වෙලාවට අපිට කොන්දේ දැන් මම කලින් කිව්වා කොන්ද වැටපෙළියෙන් ආබාධයක් තියෙනවා. නමුත් වේදනාව වෙන්නේ එක්ක කකුල් වල. එහෙම නැත්නම් අත්වල. නැත්නම් ඇඟිලි අතේ හෝ කකුලේ ඇඟිලි වල. සමහරට උරපතු වල. සමහරට අත උස්ස ගන්න අමාරුයි. කකුල උස්සන්න අමාරුයි. ඇවිදින්න අමාරුයි. මේ විදිහට මම කලින් කිව්වා. ඒ වගේම කොඳු වැටපෙළියට සම්බන්ධ නොවන රෝග නිසා කොඳු වැටපෙළියේ වේදනාවල් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇතැම් අර්ශස් තත්ත්ව, වකුගඩු ආබාධ, වෙන විවිධ රුධිරගත විස බීජ සහ විස ආශ්‍රිත හේතුන් නිසා මේ වගේ හේතු ගණනාවක් නිසා මේ කොඳු වැටපෙළියේ වේදනාවල් එන්න පුළුවන්. හැබැයි මේ මෙන වේදනාව කොඳු වැටපෙළියේ ස්නායු තෙරපීම් වලට සම්බන්ධ නැහැ. ඒතර මේක අපි කලින් අඳුර ගන්න ඕනේ. ඒතර කලින් අඳුරගත්තාම දැන් මම කලින් කිව්වා වගේ ක්ෂණිකව ඇති වෙන හේතුවක් නම් ඒ රෝගියාට වෙන ආබාධ නැත්තම් උදාහරණයකට අස්ථි දිරා යන රෝග, අස්ථි ගෙවිලා තියෙන ඒවා, වෙන ආම වාත, රක්ත වාත වගේ රසනීප නැති කෙනෙකුට නම් අපිට මේ ඩිස්ක් එකක් ස්ලිප් වෙලා නම් තියෙන එක විනාඩි 5ක් 10ක් වගේ වෙලාවකදී අර තියෙන වේදනාව 50% විතර අඩු කරලා කොන්ද කෙලින් කරන්න පුළුවන් තත්ත්වයට හදලා සාමාන්‍ය විදිහට එයාගේ වැඩ කරන්න සලස්ව ගන්න පුළුවන්. නමුත් එතනින් එහාට සති දෙකක් තුනක් එයාට ප්‍රතිකාර කරන්න ඕනේ. මොකද අර මේ ශරීර අභ්‍යන්තරයේ ඇතිවෙච්ච තුවාලය සුව වෙනකම්. හැබැයි ශරීර අභ්‍යන්තරික හේතුවක් නිසා නම් මේ ස්නායු තෙරපීම ඇති වෙන්නේ. ඔහුට ඒ සඳහා මාසයක් 3ක් වගේ කාලයක් ප්‍රතිකාර කරන්න පුළුවන්. නමුත් මේ සියලු දේ රඳා පවතිනවා ඒ රෝගියෙක් ඒ නිසි උපදෙස් පිළිපදින විදිය අනුව. මොකද අපි කොච්චර බෙහෙත් කරත් කොච්චර රෝගියාට උපදෙස් දුන්නත් මේ රෝගී සුව වෙන නම් මේ කරුණු 4ක් තියෙනවා සම්පූර්ණ වෙන්න. ඒක තමයි අපි වෛද්‍යවරයා ඉන්න ඕනේ, නිසි බෙහෙත් තියෙන්න ඕනේ, රෝගියා ඉන්න ඕනේ. හැබැයි මේ රෝගියාට උපස්ථායක ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රතිකාර ටික හරියට කෙරෙන්න ඕනේ. එතකොට ආහාර විහරණ අපි කියනවා නම් මේ රෝගියාට නොගැලපෙන දේවල්, නොගැලපෙන ආහාර ගැන ඒ වගේම පරිස්සම් වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් මේක බොහොම ඉක්මනින් මාස 2ක් 3ක් වගේ යනකොට දරුණු ගණයේ තියෙන ස්නායු තෙරපීමක් සුව කරන්න පුළුවන්. නමුත් මේක රෝගියාගේ ඒ පැවැත්ම අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් වෛද්‍යතුමන් බොහොම පැහැදිලිව සඳහන් කරා කොඳු වැටපෙළ ආශ්‍රිත රෝග කොහොමද වැළඳෙන්න පුළුවන්කම තියෙන්නේ, මොනවද මේ රෝග ලක්ෂණ මේ කියන කාරණා ගැන. ඔබට ඔන්න ඔය කියන රෝග ලක්ෂණයක් එහෙම තියෙනවා නම් මෙතුමන්ව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබට පුළුවන් වෛද්‍යතුමන් සෑම සිකුරාදාවකම සවස් 2කින් පසුව වෙල්නස් සිලොන් ආයුර්වේද රෝහලට පැමිණෙනවා. ඉතින් එතුමන් මේ විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් එතුමන් එක්ක. එහෙම නැත්නම් ඔන්න තිරේ දිස් වෙන ඔබට දුරකථන අංකය ඇමතුමක් දීලා විස්තර දැන කියා ගන්න පුළුවන්. එතුමන් වෙනුවෙන් ඔන්න ඔබට එතුමන්ව හම්බ වෙන්න කාලයක් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වෛද්‍යතුමනි ඔබතුමන්ගේ වටිනා කාලයෙන් අද දවසේ අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි කියලා ඔබතුමන්ට කියන අයබෝවන්. ඉතින් තවත් දවසක හෙළ වෙදකමේ තවත් හාස්කමක් සොයාගෙන එනකන් ඔබට අයබෝවන් කියලා කියනවා. නිරෝගී මධ්‍යමයක් අත් වේවා. වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල් නොම්බර 56 පැපිලියාන පාර නැතිමාල දෙහිවල.